Hi guys, කොහොමද ඉතින් ඔයාලට welcome back to another vlog. ඉතින් අද මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ මගේ වෙසක් vlog එක. 2026 අවුරුද්දේ වෙසක් vlog එක තමයි මම ඔයාලත් එක්ක මේ විදිහට share කරගන්න යන්නේ. ඉතින් අද මැයි 28 අද නිවාඩු දවසක්. ඉතින් මම උදේ ඉඳන්ම අද ගෙදර ඉඳියේ. ඒ වුණාට අද නම් මම ටිකක් නිදහසේ ඉඳියා. උදේ වැඩ වගේක් තිබුණා. ඒ ටිකත් ඉවර කළා. මම මේ වෙනකන් ඇඳට වෙලා තමයි ඉඳියේ. ඉතින් දැන් මට හිතුණා මේ පාර වෙසක් එකට vlog එකක් කරන්න. ඉතින් මම ඒ නිසා හිතන ගමන් තමයි දැන් මේ vlog එක start කළේ. හිතන ගමන් කියන්නේ මම දැන් පුංචි වැඩක් කරන් තමයි හදන්නේ. ඒ නිසා තමයි මම දැන්ම vlog එක start කළේ. ඉතින් මම මොකක්ද දැන් කරන්න හදන්නේ මොනවද vlog එකේ තියෙන්නේ කියලා බලන්න වීඩියෝ එක ස්කිප් නොකර දිගටම එකතු වෙන්න. එහෙනම් ඉතින් අපි දැන් කොණ්ඩෙත් පීරගෙන යමු මගේ වැඩේ කරන්න. අදත් උදේ ඉඳන්ම වැස්සා. දැන් තමයි චුට්ටක් පායලා තියෙන්නේ. අපි ගිය අවුරුද්දේ අලවල එල්ලපු කූඩුම තමයි මේ අවුරුද්දේ අලවන්නේ. ඉතින් ගිය අවුරුද්දේ ගලවලා එමුම දාලා අද ඉඳන් සවුතුලියක් ගලවලා තිබිලා නැහැ. ඉතින් දැන් මේ ඒ ටික ගලවනවා මම ටට්ටක් දාලා. කලින් ඒ කියන්නේ කලින් අවුරුදු වල අලවපු වෙසක් කූඩු ආයෙමත් ඊගාව අවුරුද්දේ අලවන්න හොඳ නැල්ලු. ඒක මේ පුච්චන්න ඕනිලු මේ අවුරුද්දේ. මම දන්නේ කතාව ඇත්තද බොරුද කියලා. මම දෙකින් මොකක්ද ඇත්ත කියලා. කවුරු හරි මේ වීඩියෝ එක බලන කවුරු හරි කෙනෙක් දන්නවනම් කියන්න. ඇත්තටම දැන් මේ අවුරුද්දේ අපි අලවන කූඩුව ලබන අවුරුද්දට තියාගන්න හොඳ නැද්ද? එහෙම නැත්නම් ඒක එහෙම කමක් නැද්ද කියන එක දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ටට්ටක් දාන්න මේ කලව අම්බෝ කකුල් දැරිදිනා ළමයි වාඩි නැනිලා ඉඳලා මම ඔයාලා වීඩියෝ එකක් ගන්නවනේ ඉන්නේ මෙහෙම නෙමෙලා ඉන්නේ. මට පුළුවන් මේක හිතගෙන මේව කරන්න. කලින් පාරවල් වලදී නම් අපේ අක්කලත් ඉන්දියා විසක් කූඩු වලට අර කට්ටිය මේකට එකතු වෙලා කූඩු බෙදාගෙන එහෙම අපි කූඩු 3ක් 4ක් ඇලෙව්වා. ඒතේ දැන් කවුරුත් නැහැනේ. අක්කලත් බිසි එන් ගෙදරත් නැහැ. ඒ නිසා ඉතින් මේ පාර මම විතරයි වෙසක් කූඩු වලන්න අපේ ගෙදර ඉන්නේ. ඒ නිසා පුරක් වලන්න දෙයක් දෙකක් ගන්නවා. හරි මම දෙන්න සුද්ධ කරලා ගත්තා. මම මෙන්න මෙතෙන්ට ෆෝන් එක සෙට් කරලා තමයි මේ කලින් ඔයාලට පේන්න වීඩියෝස් ටික ගත්තේ. දැන් අපි ටක් දාලා මේ ටික එකතු කරලා ඩස්බින් දාලා අලවන්න පටන් ගමු. දැන් මම පාප්ප හදන්න තමයි හදන්නේ. ඉතින් පාප්ප හදාගන්න අවශ්‍ය කරන උණු වතුර ටික රත් කරගන්න තමයි දැන් මම හදන්නේ. ඉතින් පාන් පිටි ඉවර වෙලා. ඉතින් මම දැන්ට මේ පාප්ප ටික හදාගන්න විතරක් ටිකක් කඩේම අරගෙන ආවා. එහෙනම් අපි දැන් පාප්ප ටිකක් හදාගෙන සවුකර් ටිකක් අරගෙන ඉක්මනටම කුඩු අලවන්න යමු. හරි ළමයි දැන් වෙලාව හවස 5යි. ඒ වුණාට ඉතින් මේ වීඩියෝ එකක් ගන්න බැහැ කරුවලයි. ඉතින් දැන් මම ඒ නිසා ලයිට් එකක් චුට්ටක් දැම්මා. තේ ටිකුත් හදාගෙන ඉසත් කුඩු අලවන්න තමයි හදන්නේ. මේ පාරේ ඉතින් අපේ ගෙදර වෙසක් කූඩු අලවන්න ඉන්නේ මම විතරයි. ඉතින් නිදහසේ මට කැමති විදිහට මං වෙසක් කූඩු ඇලෙව්වා. දාඩියයි ළමයි. මේ අවුරුද්දේ ඉතින් වෙසක් තිබුණේ සෙන්සුරාදා ඉද දවස් දෙකකනේ. ඉතින් ඒ නිසා මේ සතියම අපේ ගෙදර කට්ටියම වැඩ. ඉතින් ඒ නිසා මේ වෙසක් කූඩු මං ඇලෙව්වෙත් හවස් වරුවට. ඉතින් ඒකයි මේ කලර් එක මැද ඔයාලට. මොකද ගේ ඇතුලේ වීඩියෝස් ගන්න අමාරුයි.
අර කලයට මදි හවස් වරුව නිසා. මේ විදිහට කොටු කපා ගත්තා. එක්කට ලේසි ළමයි අලවන්න. අනේ වලට මාව පේන්නේ නැහැ කරුවලයින්. දැන් නම් පේනවා ඉතින් මෙන්න මෙහෙම තමයි තියන්නේ. මෙන්න තියෙනවා මම හදාගත්ත පාප්ප ටික. සොරි ළමයි කලයට නෙවෙයි මේ ලයිට් එළිය හරිද? ඉතින් දැන් මම වෙසක් කූඩුව අලවන්න තමයි හදන්නේ. මම මුලින්ම මෙන්න මේ විදිහට සවුකොලේ කොටු කපා ගත්ත එක්කට අර අලවන්න ලේසි නිසා මම ෆස්ට් ටයිම් තමයි මේ වෙසක් කූඩුවක් තනියම අලවන්නේ. කලින් පාරවල් වල වෙසක් කූඩුව අලවද්දි ඉතින් අපි අතලත් ඉඳියානේ. දැන් එයාලා නැහැනේ. ඉතින් ඒ නිසා ෆස්ට් ටයිම් තමයි මම තනියම සම්පූර්ණයෙන්ම වෙසක් කූඩුවක් අලවන්නේ. ඉතින් මම ෆස්ට් ටයිම් වෙසක් කූඩුවක් අලවන නිසා ඇත්තටම වැරදි ඇති මේකේ. ඒත් ඉතින් ඔයාලා මාව ජජ් කරන්න එපා. මම මේ වීඩියෝ එකේ ළමයි කටත් උල් කරගෙන තමයි වෙසක් කූඩුව අලවන්නේ. මම ඒ නිසා තමයි ඔය මේ ඉමෝජි එකක් දාලා තියෙන්නේ. මම ඒකේ කටත් උල් කරගෙන නිකන් කවුද වගේ. ඒක නිසා තමයි මම ඒකට ඉමෝජියක් දැම්මේ. ඉතින් දැන් මම වෙසක් කූඩුව අලවන්නත් අරගෙන පැයකටත් වැඩි. ඒත් තාම මෙන්න මේ කොටු දෙක විතරයි ළමයි අලවලා ඉවර වුණේ. එහෙනම් ඉතින් අපි වෙසක් කූඩුව මේ ටික අලවගෙන හම්බෙමු. මෙන්න තියෙනවා මගේ වෙසක් කූඩුවේ අර වටේ ටික අලවගෙන ඉවර වෙලා. ඒ තමයි මේ ත්‍රිකෝණ ඒවා තියෙනවා දෙකක් තුනක් අලවන්න. මට හිතුණා ඉතින් මේ ටික අලවලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. දැන් ඉතින් මම වෙසක් කූඩුවේ අනිත් ටිකත් ඇලෙව්වා. මම ඒක නම් වීඩියෝ එකක් අරගෙන නැහැ. ඊට පස්සේ දැන් රැලි කපන්න තමයි හදන්නේ. මේ වෙද්දි නම් හොඳටම රෑ වෙලා ළමයි තියෙන්නේ. ඉතින් මං කියන වෙසක් කූඩු දෙකක් මේ අලවනවා කියලා. ඒත් මම මේ දවසේ ඇලෙව්වේ එක වෙසක් කූඩුවයි. අනිත් වෙසක් කූඩුව ඇලෙව්වේ ඊට පහුවෙනිදා. මට මේ වෙසක් කූඩුව අලවද්දී ඒක කරන්න තියෙන අමාරුම පාර්ට් එකක් තමයි ළමයි මේ රැලි කපන එකත් ලේසි. අර දිගාරින එක තමයි කරන්න අමාරුම සහ කම්මැලිම වැඩේ. ඉතින් ඒ නිසා මම මේ රැලි ටික කපලා අපේ තාත්තගෙනුත් සපෝට් එක අරගෙන තමයි ඒ ටික දිගාරගත්තේ. අර ගසලා ඒක දිගාරින්න පුළුවන්. බට් එක මන් දිගාරිනකොට ගැලවෙනවා. ඉතින් මේ තියෙන්නේ මගේ වෙසක් කූඩුවේ ෆයිනල් ලුක් එක. මේ වෙසක් කූඩුව විතරයි ඉතින් මම අද ඇලෙව්වේ. අනිත අලවන්නේ හෙට. ඉතින් අපි බල්බ් වලුත් ගෙනත් දැම්මා. මේක බල්බ් වලත් මම බුදු පහන් තියෙන තැනටත් දැම්මා. ඉතින් මගේ වෙසක් කූඩුවයි අපේ බුදු පහන් ළඟ සරසපු විදිහයි ලස්සනයි නම් කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාගෙන යන්න. වීඩියෝ එක. ඉතින් අද මැයි 30 වෙනිදා අද අපි මේ දැන් ලෑස්ති වෙන්නේ පුංචි ගමනක් යන්න. පුංචි ගමනක් කියන්නේ අපි වෙසක් බලන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපි අද වෙසක් බලන්න යන්නේ අපේ ලොකු අක්කලත් එක්ක. ඉතින් එයාලා අපේ දිහාට එන්නන්කෝ අපිවත් ගන්න. ඉතින් මේ දැන් වෙසක් බලන්න යන්න ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. මම අපේ අම්මත් එක්ක චුටි chat එකක් දාගෙන හිමින් සැරේ ලෑස්ති වුණා. ඊළඟට නුඹට බස් එක නගිනවා හරියට පැත්තට කියනවා තීරණය මොකද ඒ අර පොල්ලා කියන දැන් පිට සිංහල පුළුවන් නේද ඈ දැන් මේ මට කුසියලා කියලා වතුර එකක් දෙන්න වතුර කෝප්පයක් කියලා තියෙනවා මන් දැන් මේ දාලා තියෙන හෙයාර් ස්ටයිල් එකට මම මාර ආසයි ළමයි ඒක මාර කම්ෆර්ටබල් කොහේ හරි යද්දි ටක් ගාලා දෙපැත්තට බෙදලා කට දෙයක් ගහන් යන්නේ තියෙන්නේ ඊට පස්සේ මම ලොකු දේවල් නම් කරන්නේ මේ තියෙන ළමයි මම ආසම ඕඩි කොලම් එකක් මම පර්ෆියුම් වලටත් වඩා ආසයි ඕඩි කොලම් වලට ඒක සුවඳ මාරයි
මම දැන් ඔඩිකොලොන් තියනවා දෙකක්ද කොහෙද මම හරිම ආසයි ඔඩිකොලොන් සුවඳට ඔඩිකොලොන් එකක් ඉවරෙන්න මම ආයෙමත් ඔඩිකොලොන් එකක් ගන්නවා මම පර්ෆියුම් ගහන්නවටත් වඩා ආසයි ළමයි ඔඩිකොලොන් යූස් කරන්න ඉතින් මේ වගේ මම වගේ චූටි අර බේබි දේවල් යූස් කරන කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න ඒ සුවඳට ආස කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න ඉතින් දැන් ඉක්මනට ලෑස්ති වුණාට අපේ අත්තලා එනවා කිව්වේ දවල් ළමයි ඒත් එයාලා ආවේ හවස. අපිට කිව්වේ 2ට 3ට විතර එනවා කියලා. ඒත් එයාලා එනකොට හවස 5:00යි වෙලාව. මම වගේම තමයි ඉතින් හරියටම වෙලාවටම වැඩ කරනවා. ඉතින් මම ඔයාලට කිව්වේ නෑනේ අද අපි යන්නේ කියලා. අපි මේ පාර වෙසක් බලන්න ගියේ පානදුර. ඒ පානදුර පැත්තට වෙන ගොඩාක් දේවල් තිබුණ නැහැ. ඒත් ඉතින් අපි ගියේ පානදුරේ. අපිට යද්දී මුලින්ම හම්බුණා මාළු පාන් දන්සලත්. අපි ඉතින් ඒකටත් ගියා. අපි පානදුරේ ආවට අපි අද ආවේ බීච් එකට. පානදුර පැත්තට වෙන ලොකු දේවල් මොකුත් තිබුණ නැහැ. ඉතින් අපි ගොඩක්ම ආවේ අද බීච් එකට. මොකද මේ චූටි දෙන්නට ටිකක් සෙල්ලම් කරන්න. ඉතින් දැන් අර බීච් එකේ පානදුර බීච් එකට තමයි අපි ගියේ. ඒක චූටි අයට සෙල්ලම් කරන්න තියෙනවානේ. ඉතින් එතෙන්ට තමයි දැන් මේ අපි ගිහිල්ලා ඉන්නේ. එදා දවසේ නම් ඇත්තටම නමයි බීච් එකේ පුදුම තරම් සෙනඟ පුදුම විදියට සෙනඟ ඉන්දියා අපි යනකොටත් වෙලාව රෑ 9ට විතර ඇති ඒ වෙලාවටත් පුදුම තරම් සෙනඟ. අපි එතනින් ආවෙත් රෑ 12ට විතර ඒ වෙනකනුත් පුදුම තරම් සෙනඟ. දැන් ඉතින් මේ අපේ චූටි දෙන්න එක වරගෙන ඒ ටිකත් ඔක්කොම උස්සගෙන මං ඉන්නවා පැත්තකට වෙලා. මෙතෙන් පටන් තියෙන කෑම තමයි අපි බීච් එකේ ඉඳලා එන ගමන් කන්න ගියා. මට ඇත්තටම වීඩියෝ එකක් ගන්න අමතක වුණා ළමයි. කාලා ඉවර වුණාට පස්සේ මේ චූටි එකනට කවන වෙලේ තමයි මම වීඩියෝ එකක් ගත්තේ. මේ වෙද්දි අපි නම් කාලා ඉවරයි. ඉතින් එයාට තවද්දි මට හිතුණා චූටි වීඩියෝ ක්ලිප්ස් 2-3ක් ගන්න. මෙතන ඉඳන් ඉතින් තියෙන්නෙම කන බොන දේවල්ම තමයි. මේ පාර ඔයාලත් වෙසක් බලන්න ගියේ කොහෙද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි නම් ඉතින් ගියේ පානදුරේ. පානදුරේ ගිහින් එන ගමන් අපි ගියා හොරණ තිබුණ තොරණ බලන්න. අපිට ළඟම තියෙන ටවුන් එක තමයි හොරණ. ඒත් ඉතින් අපි අන්තිමටම තමයි ඒ තොරණ බලන්න ගියේ. අද ඉතින් මයි 31 මේ දවස් දෙකේම අපේ අත්තලා අපේ ගෙදර ඉඳියේ. ඉතින් මම මේ වීඩියෝ ක්ලිප් එක ගත්තා නම් හවස 3ට විතර ඇති. අද අපි හවස් වෙලා කට්ටියත් එක්කම ගියා අපේ ගෙවල් පැත්තේ තියෙන මාවත් වලට නාන්න. Hi guys. Hi guys. Hai nih. Hai nih. Ada kuliah kadin. පේනව නේද අපේ අම්මයි අත්තයි බාරටම සාකච්ඡාවක්. එයාලා දෙන්න ඉතින් හම්බෙන්නේ කලාතුරකින් ඉන්නේ. ඒ නිසා තියෙන සියලුම දේවල් එයාලයි හම්බෙන වෙලාවට තමයි කතා කරන්නේ. ඉතින් ළමයි අපිට මාර වැඩක් තමයි උනේ. අපි එක තැනකට ගියා නාන්න. ඒ තැනට ගියාට පස්සේ එතන සෙනඟ ගොඩක් ඉඳියා. එදා දවසේ නාන්න ඇවිල්ලා. ඉතින් අපේ චූටි දෙන්නත් ඉඳපු නිසා එතන සෙනඟත් ගොඩක් ඉඳපු නිසා අපේ තව තැනක් තියෙනවා නාන්න. අපි එතෙන්ට ගියා නාන්න. එතෙන්ට ගියාට පස්සේ එතන වතුර ටිකක් මඩ වෙලාවදී අපි එතෙන්ට ගියා වුණාට අපිට අර සෙනඟ ඉඳපු තැන තමයි නාන්න හිත තිබුණේ. මටයි අත්තටයි. ඒත් ඉතින් මෙන්න මේ දේවල්ට පෙන්නන තැන එතන ළමයි ටිකක් මඩ වගේ. ඊට පස්සේ ඉතින් අපි ආයෙමත් ගියා අර සෙනඟ ඉන්නවා කිව්ව තැනට. ඒ තැන තමයි මේ තියෙන්නේ.
එතන නම් හරිම ලස්සනයි, පුදුම තරම් ලස්සනයි ළමයි. ඉතින් අපි ආයෙමත් එතෙන්ට ගියා. මගේ අතේ හිත තිබුණේම එතෙන්ට යන්නම තමයි. අපේ අම්මගේ බල කිරීමට තමයි අපි ආයෙමත් එතෙන්ට ගියේ. ඉතින් ඔන්න පැය 3ක් විතර වතුර එවිලා ඉඳලා ඔන්න දැන් තමයි ගොඩට ආවේ. මේ වෙද්දි නම් හවස 5ට විතර ඇති වෙලාව. ඒකත් තමයි දවනිත් දෙනාවේ. මේකද? නෑ මේ අන්දම තියෙන. ඉතින් මේ තැන නම් ඇත්තටම හරිම ලස්සනයි ළමයි. මහරම කලර්ෆුල් තැන. හායි ළමයි, දැන් ඉතින් අපි නාලා ඉවරයි. දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් මේ විදිහට තමයි මගේ වෙසක් දවස් දෙක ගෙවුනේ. මම මෙතන තියෙන ඉතින් ඔයාලට වොයිස් තියන්න බෑ ළමයි. මොකද බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ලොකු සද්දයක් එනවා. ඒ කියන්නේ වටේ පිටේ ඉන්න අයගෙන්. ඒකයි මම ඉතින් වොයිස් අයින් කළේ. ඉතින් මම අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පයිස්සමින් ඉන්න.